තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට සරිලන ලෙස ආදායමක් ලබා දෙන පරිදි මේ කුෂිකර්මාන්ත ශාස්ත්‍රය සංවර්ධනය කරන්න. ඒසද අපි සැලසුම් ගොඩක් හදලා තියෙනවා. අපි හිතනවා මේ මහා වාරි මාර්ගවල ඊළඟ අවුරුද්දේ නම් කන්න 3ක් වගා කරන්න අපි සැලසුම් කරනවා. කන්න 3ක් වාරි මාර්ග ටික හදලා ඊළඟ අපේ කඩාවැටු බීජ පරීක්ෂණ ආයතනයේ දැන් සල්ලි වෙන් කරලා තියෙනවා දිනු කරලා ගොවි ජනතාවට සාධාරණ මිල බිත්තර වී ටික ලබා දීම සඳහා අපි සැලසුම් ටික හදලා දෙනවා. ඊළඟ වල්නාශක කෘමිනාශක මේක තමයි ලංකාවේ තියෙන ලොකු මාෆියාවක් වල්නාශක කෘමිනාශක. සාමාන්‍යයෙන් සල්ලි වලට ගත්තොත් 40%ක වට්ටමක් දෙනවා. 10 බෝතලේ 600ට දෙනව නේද? ණයට ගත්තොත් 1000යි. ඒ 10 බෝතලේ 600ට දෙන්න නම් ඕක 400ක් 500ක්වත් එන්නේ නැතුව ඇති. මේක විශාල ව්‍යසනයක්. එනිසා අපේ ආණ්ඩුවේ සිපෙට්කෝ ආයතනයත් එක්ක මැදිහත්ලා දැනටමත් අපි සැලසුම් කරලා තිබෙනවා. සමහර කෘමිනාශක වල්නාශක දැන් අපි වෙළඳපොළට නිකුත් කරමින් තිබෙනවා. ආණ්ඩුවේ සිපෙට්කෝ ආයතනයෙන් අඩුම තරමේ ගොවි ජනතාවට දැන් දරන කෘමිනාශක වල්නාශක සඳහා දරන වියදම හරි අඩකින්වත් අඩු කිරීම සඳහා රජයේ මැදිහත් වෙලා වල්නාශක කෘමිනාශක බෙදා දෙනවා. එතෙන්ට එන පෞද්ගලික අංශයක්. පෞද්ගලික අංශ සමත කරන්නේ. හැබැයි ඒගොල්ලෝ සාධාරණ මිලකට දෙන්න පටන් ගන්න. කරන්න ඕන නැද්ද? පෝරසාන ආධාරය රුපියල් 15000 දක්වා වැඩි කරා. දැන් මාසයකට කලින් අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. කුඹුරු වල අතුරු භෝග වගා කරනවා නම් එළවලු සෝයා බෝංචි වගේ අතුරු භෝග වගා කරනවා නම් ඒකටත් අපි රුපියල් 15000ක පෝරසාන ආධාරයක් ලබා දෙනවා. හැබැයි අපි ඊළඟ කන්නේ ඉඳන් පෝරසාන ආධාරයෙන් ගන්න ඕන පොහොර විතරයි. පෝරසාන ආධාරේ දෙන්නේ ආදායම වැඩි කරන්න නම් අස්වැන්න වැඩි කරන්න නම් පොහොර ගන්න ඕන. අපිට සමහර තැන් වලින් තොරතුරු වෙන පොහොර ගන්නව වෙනුවට නැද්ද? ඒක නතර කරන්න ඕන. ඒ නිසා අපි උත්සාහ කරනවා යම් වවුචරයක් දෙනවා පොහොර කඩේට ගිහිල්ලා පොහොර ටික ගන්න ඕන. ඒ කියන්නේ යෙදවුම එතෙන්ට දාන්න ඕන. ඊළඟ නෙලන අස්වැන්න අපි සාධාරණ මිලකට මිලදී ගන්නවා. මේ අවුරුද්දේ කාටවත් වී මිලේ ප්‍රශ්නයක් ආවේ නැහැ නේද? ආයේ කවදාවත් එන්නේ නැහැ මතක තියාගන්න. අපි ලෑස්ති වුණා ගබඩා මෙට්‍රික් ටන් ලක්ෂ 3ක ගබඩා අපි ප්‍රතිසංස්කරණය කරා. මිලදී ගන්න වැඩපිළිවෙල හැදුවා. ඒ කඩාවැටෙන ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය සල්ලි වෙන් කරා. ආරම්භක පියවරක් හැටියට වී මිලදී ගන්න වී අලි මණ්ඩලයට කෝටි 500ක් දුන්නා. සතොස තවත් වී මිලදී ගන්න සැලැස්ම හැදුවා. අපි කිව්වා මේට වඩා අඩුවට එනවනම් අපිට දෙන්න. ඊට වඩා වැඩියට එනවනම් කමක් නැහැ. හැබැයි හාල් වැඩියෙන් දෙන්න බෑ හොඳයි. ඒකටත් අපි දාලා තියෙන සීලින් එකක්. වී මේ ගානට ගන්න හාල් මේ ගානට දෙන්න. ඊට වඩා අඩුවට ගියොත් ආණ්ඩුව ගන්නවා අඩුවට යන හැම වී ඇටයක්ම ආණ්ඩුව මිලදී ගන්නවා ඊට පස්සේ. තවදුරටත් ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න ටික විකුණ ගන්න බෑ කියලා අස්වැන්න ටික කුණු කොල්ලට විකුණා කියලා හඬා වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුව ලෑස්ති මිල බහිනවා නම් මිල ස්ථාවර කර ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් වෙනවා. හොඳයිද? වී මිල දැස්සොත් අපි ගන්නවා. ඉහළ ගියොත් ඒගොල්ලෝ ගන්නවා. කමක් නැන්නේ. නෑ අපි මේ ආණ්ඩුව අරන් ගොඩ ගහ ගන්නම් කියලා ඕන කමක් අපිට නෑ. අපිට ඕන මොකද්ද? ගොවියට සාධාරණ මිලක වී මිල ස්ථාවර තියන්න. ඉතින් සලස්ම සාර්ථක වෙලා තියෙන්නේ. ආයේ කවදාවත් තුට්ටු දෙකට තමුන්නාන්සලගේ කුසි නිෂ්පාදන විකුණන්න මේ රටේ ඉඩ දෙන්නේ නෑ මතක තබා ගන්න. අපි වැඩි කරනවා.